අපි සමාජ මාධ්‍යවල මෙන්ම සාමාන්‍යයෙන් අපේ විද්‍යුත් මාධ්‍යවලත් අපි දැක්කා පොලිසිය ක්ලාස් එකට පණි ඔක්කොම ෆුල් හොල්මන් මෙන්න මේ වගේ විශේෂ අමුතු හෙඩ්ලයින් එක විශේෂ ප්‍රවෘත්තියක් පළ වුණා මේ වෙනකොට ඔයගොල්ලෝ සමාජයට මේක දකින්න ඇති ඊයේ දවසේදී වැලිමඩ ප්‍රදේශයේදී උපකාරක පන්තියක් පවත්වන ස්ථානයකට පොලිසියෙන් ඇවිදිලා ඒ පන්තිය විසුරුවා හරිනවා. එතකොට මේ නිවුස් එක තමයි මේ යන්නේ පොලිසිය ක්ලාස් එකකට පණි. එතකොට නිකන් අර අමුතු තැනකට පොලිසිය ගියා වගේ මේ උගන්වන තැනකට උපකාරක පන්තියක් පවත්වන ස්ථානයකට තමයි මේ පොලිසිය ගිහිල්ලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී මේ පන්තිය පවත්වමින් සිටින ගුරුවරුන්ට දැනුවත් කරලා මෙහෙම චක්‍රලේඛනයක් කරහා දැනුවත් කරලා තියෙනවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කියලා. ඒ නිසා පන්තිය විසිරවලා හරිනවා. ඉතින් මේක ඊයේ මේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය හරහා මේක ප්‍රචාර වීමත් එක්කම උපකාරක පන්ති ගුරුවරු හැටියට විශේෂයෙන් මමත් උපකාරක පන්ති ගුරුවරයෙක් පූර්ණ කාලීනව ඊට අමතරව දෙමාපියොත් දැන් මේ බදාදාට පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයකට මුහුණ දීලා තියෙනවා. පන්තියක් පවත්වන ගුරුවරයෙක් හැටියට අපිත් දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මොකක්ද මේ නීතිය ඇයි මේ තහනම කියන එක සම්බන්ධයෙන්. රජයේ ආයතන වලට බදාදා දිනේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා පාසල් ඇතුළුව. එතකොට අනිත් සාමාන්‍ය පෞද්ගලික ව්‍යාපාර පෞද්ගලික ආයතන බැංකු එතකොට බාර් ඒවා සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මකයි. එතකොට ඒවා සාමාන්‍ය ආකාරයටමත් නෙමෙයි යම්කිසි මට්ටමකට ක්‍රියාත්මකයි. එතකොට උපකාරක පන්ති වලට විතරක් මේ තහනම මොකක්ද කියන ගැටලුව අපට පැන නගිනවා. මොකද උපකාරක පන්තියක් බදාදා දවසේදී පැවැත්වෙනකොට ඒ අදාළ පන්තිය බදාදට එක පන්තියක් තියෙන්නේ. ඒතර සතියට එක දවසයි බදාදාවක් ඒ පන්තියේ දෙන්නේ. එතකොට හැම බදාදාකම නිමාඩු දෙනකොට ඒ පන්තිය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා. ඒතකොට මේ පන්තිය දිගටම මේ මාසයේ පුරාම පවත්වන්න වෙන්නේ නැහැ. ඒතකොට ඊට අමතරව රජයේ දැනුවත් කිරීමක් කරලා තියෙනවා විභාග. රජයේ විභාගවල කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඉදිරියේදී. විශේෂයෙන් උසස් පෙළ ශිෂ්‍යත්ව විභාගයේ මේවා වෙනසක් වෙන්නේ නැහැ. ඒතකොට විභාග වෙනස් වෙන්නේ නැති වෙලාවකදී මේ බදාදා පන්ති තහනමත් එක්ක ලොකු අසාධාරණයකට ලක් වෙනවා මේ විභාගයට ඉදිරිපත් වෙන්න ඉන්න දරුවෝ සහ දෙමාපියෝ. ඒතර මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ ටියුෂන් එකට මේ අපේ උපකාරක පන්ති ශ්‍රේෂ්ඨයටම ඒකම ඉලක්ක කරගෙන තහනම් කියන වචනේ භාවිතා කරගෙන මේ කරන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් විදිහට අපි දැක්කේ පෞද්ගලික පාසල් එතකොට ඒ වගේ අධ්‍යාපනක ආයතන වලින් ඉල්ලීමක් හැටියට අපි දැක්කා මේකේ යම්කිසි පාලනයක් ඇතුළත කරන්න කියලා. විශේෂයෙන් මේ ඉල්ලීමට කන් දුන්නා නගර ආසන්නයේ විශේෂ විශාල ප්‍රමාණයෙන් පවත්වන පන්ති නිමාඩු දීලා තිබුණා. නමුත් මේ ගාමීය මට්ටමින් පැවැත්වෙන පන්තිවලදී ගොඩාක් දුරට සම්බන්ධ වෙන්නේ ගම අවට ඉන්න පිරිස. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පයින් ෆුට් සයිකලයකින් මෝටර් බයික් එකකින් වගේ කෙටි දුරක් තමයි පන්තියට එන්නේ. ඉතින් ඒකෙදි අර ඉන්ධන සම්බන්ධයෙන් බනනගෙන ගැටලුවට එතර ලොකු බලපෑමක් ඇති වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එතකොට එහෙම වෙලාවකදී මේ ග්‍රාමීය මට්ටමේ පන්තියක් පවත්වන තැනකට පොලිසියෙන් ඇවිදිලා ඒ පන්තිය විසුරුවා හැරීම හරහා සිද්ධ වෙන්නේ අනිසි බලපෑමක් කියන එක අපට දැනෙනවා. ඇත්තටම මම පුද්ගලික පන්ති උපකාරක පන්ති ගුරුවරයෙක් හැටියට ඒ ක්‍රියාව තරයේ හෙලා දකිනවා. මොකද අපිත් මේ ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සු අපි මේ ශාස්ත්‍රයේ තුල දීර්ඝ කාලීන අවුරුදු ගාණක් තිස්සේ මේ ශාස්ත්‍රය තුල කටයුතු කරනවා. එතකොට එහෙම වෙලාවකදී අපේ ශාස්ත්‍රයේ අපි වගේම ගුරුවරයෙක්ට ඒ වගේ බලපෑමක් සිද්ධ වුණාම අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. ඒ නිසා ඇත්තට මේ සිද්ධිය තරයේ හෙලා දකිනවා. මේ සඳහා අපට මැදිහත් වීමක් අවශ්‍යයි. මේ මොකද්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් සාධාරණ මැදිහත් වීමක් අපිට අවශ්‍යයි. උපකාරක පන්තිය බදාදා තහනම්ද කියන එක පිළිබඳ රජය විසින් හෝ ඒ අදාළ බලධාරීන් විසින් නිවැරදිව මොන නීතියක් යටතේ මේක තහනම්ද කොහොමද මේක තහනම් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපට දැනුවත් කිරීමක් පැහැදිලිවම අවශ්‍යයි. එතකොට මේ නීතිය යටතේ කියලා හරි අදාළ නිලධාරීන්ට කටයුතු කරන්න පුළුවන් වෙයි. මම හිතන්නේ දැන් මේ වැලිමඩ ප්‍රදේශයේ සිදුවුණු සිදුවීමේදී චක්‍රලේඛනයක් ගැන සඳහනක් කරනවා එතන නිලධාරියා. ඒ කුමන චක්‍රලේඛනයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම මොකක්ද කියන එක සම්බන්ධයෙන් පැහැදිලි නැහැ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරලා උපකාරක පන්ති ගුරුවරු විදියට අපිවත් ඉදිරියේදී විභාග වලට සම්බන්ධ වෙන්න ඉන්න දරුවෝ රැකගන්න ඒගොල්ලන්ට වෙන අසාධාරණ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉතාමත් ගෞරවයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් හැටියට ඉල්ලා සිටිනවා. බොහොමත් ස්තුතියි. ඔබතුමාගේ නම? මම ජනක ශ්‍රේරුවන් වරදගහමුල සහිත්‍රා ගාන්ට සරසවියේ